සෙලාන් කියලා කියන්නේ මිහි පිට තියෙන පාරාදීසය. සෙයිලාව නැත්නම් සෙලාන් නැත්නම් ටැප්රොබේන්. ඔය කොයි නමින් හැඳින්වුවත් ඒ අපේ රටට වඩා දෙගුණයකින් විශාල පාරාදීසයක් බඳු විශාල දූපතක්. මිනි මුතු ඇද්දල කුළුබඩු පිරෙන මේ විශාල දූපත ගැන අපි අහලා තියෙන්නේ වෙළඳුන් ගැන. අලි රංචු පිටින් සැරිසරන ලෝකේ ලස්සනම කුරුල්ලන් වන මොනරු නිදහසට සැරිසරන මේ දූපතේ අద్භූත දේවල් ගැන මායාකරුවන් බඳු වෙළෙන්දන් අපට පැවසුවා. මගේ රට තමයි ඕලන්ද ජනරජය. අපි එක්සත් රටවල් 7ක්. ඒ රටවල් 7ේම වර්ගඵලය 70ක්ම 16000ක්. හැබැයි සේලාන් දූපතේ වර්ගඵලය 70ක්ම 25000ක්. එහෙම බැලුවොත් සෙලානේ අපිට වැඩිය දෙගුණයක් විශාලයි. අපි ජනරජයක්. අපිට රජ කෙනෙක් නැහැ. අපේ එක්සත් නෙදර්ලන්ත ජනරජයේ සීලන්ඩ් වල විධායක නිලධාරී මවුරිට්ස් නසාවෝ කුමරු අඩ්මිරාල් ජොරිස් වෑන් ස්පිල්බර්ජන් සමග සාකච්ඡා කරන්නේ සෙලාන් දූපත සමග වෙළඳ සබඳතා ඇති කරගත යුතු බවයි. මුතු මැණික්, නිල් මැණික්, රතු මැණික් මේ සියල්ලම සමග කුරුඳු ඇතුළු කුළුබඩු මෙන්ම ඇද්දලද ඇති පදමට තිබෙන මේ රට පාලනය කරන්නේ තනි රජයෙක්. එම රජතුමාට නෙදර්ලන්ත ජනරජයේ පණිවිඩයක් රැගෙන 1601 වර්ෂයේ මැයි මාස 5 වන දින නැව් 3ක් සීලන්ඩ් කැම්ප්විල් තොටුපළෙන් පිටත් වෙනවා. මේ වන විට ඕලන්දයේ ආර්ථිකයේ විශාල දියුණුවක් ලබා තිබුණා. අපි සෙලානේ බලා පිටත් වූ අවුරුද්දට පසු වසරේ එනම් 1602 අගෝස්තුවලදී අපගේ නැව් අයිති සමාගම VOC ලෙසින් නම් කර ලෝකයේ පළවෙනි කොටස් වෙළඳපොළක ලැයිස්තුගත සමාගම බවට පත් වුණා. අඩ්මිරාල් ස්පිල්බර්ජන් නායකත්වය දුන් ද ස්කාෆ් නැව සමග ලීෆෝඩ් කපිතාන් ධූරය දැරූ රැම් නැව සහ ස්පෙක් කපිතාන් ධූරය දැරූ ලැම් නැව් තුන සෙලානේ බලා පිටත් වුණා. ක්‍රිස්තු වර්ෂ 1601 වන විට එක්සත් නෙදර්ලන්ත ජනරජය පුනරුද යුගයකට ගමන් කරමින් සිටියා. නොදියුණු රටක මෙන්නව පුනර්ජීවන යුගයකදී එනම් රෙනොයිසන්ස් යුගයකදී ගණිතය, විද්‍යාව, තාක්ෂණය, සංගීතය සහ චිත්‍ර ඉතාම ඉහළ දියුණු තලයකට පැමිණෙනවා. ඕලන්ද ජනපද රාජ්‍ය සිතියම් ඇඳීමේ කලාවේ හිණි පෙත්තට ළඟා වෙමින් සිටියා. බෝලයක් වැනි ලෝකය පළු දෙකකට කඩා ජෙරාඩ් මාකේට ඇඳි සිතියම එම සිතියමේ තියෙන අඩුපාඩුවක් නිසාවෙන් සේලාන් දූපත ප්‍රමුඛ සමකය අවට රටවල් කුඩාවට පෙනුනත් සෙලානය මහා එංගලන්ත දූපතෙන් භාගයක් තරමටම විශාලයි. මමත් අඩ්මිරාල් ස්පිල්බර්ජන්ගේ නැවට නාවිකයෙක් ලෙස එකතු වෙන්න තරම් වාසනාවන්ත වුණා. මම ආධුනික චිත්‍ර ශිල්පියෙකු ලෙස ඒ වගේම සිතියම් කරුවෙකු යටතේ පුහුණුව ලබා තිබීම මේ තෝරා ගැනීමට හේතු වුණා. අපි පරංගින්ට වඩා වෙනස් බොහොම පැතිවලින් ස්පාඤ්ඤ, එංගලන්තය වගේම පෘතුගාලය තුලත් පූජකවරුන්ට වෙන ආගම් අදහන්නන් පණ පිටින් පුච්චා දැමීමේ නෛතික බලය හිමි වුණත් අපේ රටේ ආගමික සහජීවනයකට ඉඩකඩ තිබුණා. අපගේ නාවික ගමනේ අරමුණ සෙලානය සමග වෙළඳ ගනුදෙනු කර ගැනීම, ඇති කර ගැනීම මිසක් ඔවුන්ගේ ආගම වෙනස් කිරීම නම් නෙමෙයි. මුහුදු ගමන්වල අනතුරුදායක බව මැදින් 1602 මැයි 23 මලබාර් වෙරළට අපි ලං වුණා. ඉන් දවස් 5කට පසු ගාල්ල ආලෝක කොළුණු අපි දුටුවා. නමුත් පරංගි බලකොට පසු කර අපි සම්පන් දුරයි වෙරළට ආවා. සම්පන් නැත්නම් හම්බන් බෝට්ටු තොටුපළ නිසා සම්පන් දුරයි නැත්නම් සමන්තුරයි ලෙස එම පළාත නම් කර තිබුණා. එතැනින් මඩකලපුව දෙසට අප ගියා. 1602 මැයි 31 වන දින අපි මඩකලපුවේ රජු ඩර්මට්ස් ඉයංගදෝල් හමු වුණා. ඔහු රජෙකු ලෙස අපි දුටුවත් ඔහුට වෙළඳාම් කිරීම ගැන සාකච්ඡා කරන්න බලයක් තිබුණේ නැහැ.
එදා අපි මඩකලපුව දිසාවගේ ගෙදර නැවතුණා. වෙළඳාම් ගැන තීන්දුව ගැනීමට ඔහුටත් බලයක් නැති නිසා සෙන්කඩගල විමල් ධර්මසූරිය මහරජු හමුවීමට අපගේ නියෝජිතයන් යවා අපි වෙරළේ කූඩරම් ගසාගෙන සිටියා. රජු හමු වී ඒමට අපගේ නියෝජිතයාට මාසයක පමණ කාලයක් ගත වුණා. ඒ කාලය තුල ප්‍රදේශීය වෙළඳුන් අප සමග මුතු මැණික් ආදිය ගනුදෙනු කළා. වෙරළේ කූඩාරම් වලට වී සංගීත භාණ්ඩ වාදනය කරමින් අපි ගත කළ එම කාලය මට මගේ ජීවිතය තුළ අමතක කළ නොහැකි සුන්දරම කාලයක්. අපගේ නියෝජිතයන් සමග පැමිණි විමල් ධර්මසූරිය රජුගේ නියෝජිතයන් රන්මුදු, දුනු, ඇත්දල, මැණික් ආදී රජුගේ තෑගි මෙන්ම අසුන් පතුත් ජනරාල්වරයාට එවා තිබුණා. රජුගේ ප්‍රධානම සහ එකම ඉල්ලීම වූයේ ජනරාල්වරයාට තම කණ්ඩායමත් සමග සෙන්කඩගල නුවරට පැමිණ රජු බැහැ දකින ලෙසයි. එපමණක් නොව අපට ගමන් පහසුව පිණිස ඇතුන් අශ්වයන් රජු එවා තිබුණා. විමල් ධර්මසූරිය රජුගේ නියෝජිතයන්ට වගේම අපටත් මඩකලපුව දිසාවේගේ නිවසේ ප්‍රණීත දිවාහාරය ලෑස්ති කර තිබුණා. ඉන්පසු අප රජුගේ නියෝජිතයන් සමග සෙන්කඩගල බලා පිටත් වුණා. මාගේ සිතියම් ඇඳීමේ දැනුමෙන් අප යන මාවත කටුසටහනකට ගැනීමට මට හැකියාව ලැබුණා. ගල්ඔය මිටියාවත හරහා පළමුව 70ක්ම 30ක් අපි රට තුලට ගමන් කළා. නිල්ගලදී අපට වැඩි රංචුමන ගැසුණා. වින්තැන්න අලුත් නුවරට පැමිණි අපිට පන්සලක් විශාල වශයෙන් කහ සිවුරු හැඳගත් හිස මුඩු කළ පිරිස් දකින්නට ලැබුණා. මිනිස්සුන්ට බොහෝම ගරු සම්මාන පුද කළා. මා මුලින් සිතුවේ ඔවුන්ට තල් කුඩ ඔසවාගෙන සෙවන ලබා දෙමින් යන්නේ ඔවුන්ගේ වහලුන් කියාය. ලස්සන කඳු පන්ති ඔස්සේ අපි මැද මහනුවරට ආවා. එම ගමන් මාර්ගය තුලදී එතෙක් මෙතෙක් මා නොදුටු විශාල සතුන්, කුඩා සතුන්, සර්පයින් දුටුවා. හැකි සෑම විටම මා ඔවුන් චිත්‍රයට නැගුවා. ඒ වගේම මාගේ සිතියම ඇඳීමේ කාර්යයත් මා දිගටම කරගෙන ආවා. ඉන්පසු අපේ ගමනාන්තය වූ සෙන්කඩගල නුවරට අපි පැමිණියා. ඒ ලංකාවේ අගනුවර හරිම දියුණු නගරයක්. රජුරන්ගේ සේනාව ඒ වගේම තූර්ය භාණ්ඩ වාදකයින් අපිව පිළිගත්තා. රජු යටතේ තුර්කි ජාතිකයින්, අරාබි ජාතිකයින්, සිංහලයන්, පරංගින් ඒ වගේම කාපිදනුත් සේවය කළා. තූර්ය භාණ්ඩ අතර බටහිර තූර්ය භාණ්ඩත් තිබුණා. අද්මිරාල්වරයා සහ රජු අතර විශේෂ සාකච්ඡා තිබුණා. රජුට පරංගි බස හොඳින් කතා කළ හැකි නිසා අපේ සාකච්ඡා හුඟක් පහසු වුණා. රජුට ඩච් අපේ නෙදර්ලන්ත භාෂාවත් ඉගෙන ගැනීමේ මහත් ඕනෑකමක් තිබුණා. රජමාලිගාවේ අපට නවාතැන් ගැනීමට වෙන් කර තිබුණු කාමර පරංගි ක්‍රමයට ඉතාමත්ම ක්‍රමානුකූලව නිර්මාණය කර තිබුණා. රජුරු අපේ සංගීතය දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ. රජුරුවෝ ඒ වගේම ඇමතිවරු ඇඳ සිටි ඇඳුම් වල පරංගි ආభాෂය නම් දකින්න ලැබුණා. රජුරුවන්ගේ සංගීතයට ඇති ලැබි බව තේරුම්ගත් ජනරාල්වරයා දක්ෂ සංගීතඥයෙක් දෙදෙනෙකු වූ එරට්මස් බර්ගර් සහ හාන්ස් රැම්පෙල් රජුගේ සේවයට රඳවා තබා අප සමග නැවත නැගෙනහිර වෙරළ තීරය බලා ආවා. සෙලානය සමග අපගේ පළමු සංචාරය ඉතාම සාර්ථක ලෙසින් නිම කරමින් අපි නැවතත් මුහුදට පිවිසෙද්දී නැගෙනහිර මුහුදේ තිබූ පරංගි නැව් දෙකකට අපි වෙඩි තබා විනාශ කර දැමුවේ රජුගේ ඉල්ලීමක් අනුවමයි. රජුන්ට ඕනෑ පරංගි නාවික බලය තුරන් කිරීමට අපගේ සහාය.
මේ අතරවාරයේදී රැම් නැව විවිධ ව්‍යසනයන්ට මුහුණ දී නැවතත් මඩකලපුව මුහුදේදී අපට මුණ ගැසුණා. ඉතින් අපි නැවතත් නෙදර්ලන්තේ බලා පිටත් වුණා. නැව් 3ක් ආවත් ආපසු යන්නේ නැව් 2යි. මුහුදු ගමන් කොහොමත් අවදානම්. විමල ධර්මසූරිය රජකථා මාලාවේ 7 වැන්න. ලන්සි පුනරුදය. මෙතකින් සමාප්තයි.